මචල්ලා කොහොමද හොඳින් ඉන්නවද? ඉතින් කොහොමද මේ ගොඩ දවසක මචං වීඩියෝ එකක් දාන්නේ කියන්නේ. වෙලාවක් නෑ මචං දැන් වීඩියෝ එක කරගන්න මේ මොන මචං. අදත් ඇවිල්ලා මචං කැලේට. දැන් මේ කැලේට යන ගමන් ඉන්නේ මේ ඉස්සරහට ගිහින් බලමු වැඩි කතා ඕනේ නෑ. මේ ගොඩ දවසකින් මචං වෙලාවක් හම්බුනේ නෑ මේ වීඩියෝ එක කරගන්න නැත්තන. තිනටත් එක්ක මේ බලනවා ඉතින් දවසම වයින්නවා හරිද? මේ වයින් ඉවරයක් නෑ මේ පායලා තියෙන්නේ මචං. එළියට බැස්ස වෙලේ ඉඳන් පොද ගහනවා ඉවරයක් නෑ. ඉතින් මේ පොඩ දවසින් ඔන්න ආවේ බලමු මේ සුපිරි කෑමක් හදන්න යන්නේ මචං. මේ යනවා දැන් කැලේ ඇතුළට යන්න ඕන. එහෙනම් දැන් මේ හල්ලා තියෙනවා මේ එක ලස්සන දොලෙන් පැනලා තුල් යනවා මචං කැලේට ගිහිල්ලා ඊට පස්සේ වැඩේ කරගමු. මේ එහෙනම් ඉස්සාදී හම්බෙමු. කොහොමද කන්ද? ඔන්න ඔය කැලේට තමයි යන්නේ. මේ චුට්ට උඩ හරියට යන්න ඕනේ. මේ කැලෙන් දර ගන්න බෑනේ මචං ඉතින්. ඒකින්ද මම දර අරන් ආවා ගෙදරින්. ඇති වෙයිද දන්නේ නැහැ. බලමු. මේ බඩ ටික ඔක්කොම තියෙනවා බෑග් එකේ. මචං මට අමතු වුණා මේ කැලේ ඇතුළට යන්න කලින් අපි මේ කෙහෙල් කොළ දෙයක් කපන් ඉමු ඉස්සෙල්ලා. කෙහෙල් කොළ නැතුව මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. මොකද දන්නා? කෙහෙල් කොළ තමයි යෝන් නැත්තම් මේ බලන්න ඕනේ මේ වටපිටාවේ කෙහෙල් ගස් කොහෙද තියෙන්නේ කියලා. කෙහෙල් ගස් ටික කපාගෙන වැඩේට වහිමු. මේ මා ලස්සන මචං විව් එක යන්නේ පිස්සු ඇදනවා දැන්. තාටික මම පෙන්නන්න. මේ ඉස්සර කෙහෙල් කොළ ටික කපන් අපි ගිහිල්ලා. මට කියලා කෙහෙල් කොළ ටික කපාගෙන සෙට් වෙමු වැඩේට. මම කෙහෙල් කොළ ටික කපාගත්තා මචං. මේ තියෙන කෙහෙල් කොළ දෙක මේ දාලා මේ ඔක්කොම තියෙනවා මචං දැන් මං ගාව. මේ දැන් ඉස්සරහට යන්න ඕනේ. මේ ඉස්සරහට ගිහිල්ලා අපි දොලෙන් එහා පැත්තට පැනගමු ඉස්සෙල්ලා. මේ දොලෙන් එහා පැත්තට පැනගෙන අපි මේ අතුර ගොඩවල් මේ හැමතැනම වහලානේ හොඳටම. පත්තු වෙන්නේ නැහැ මචං. අනිවාර්යෙන් කැලේ දර පත්තු වෙන්නේ නැහැ. මේ මං ගෙදරින් දරගෙන ආවා. ඉතින් මේ ඒ ටික තරම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. දොලෙන් එහා පැත්තට පැනගමු ඉස්සෙල්ලා. ඉස්සරහට තව යන්න ඕනේ. දැන් පේනවා දොල පාර අර තියෙන්නේ. අර තියෙන දොල පාර පේනවා. ඒක තමයි දොල පාර. මේ එතනට ගිහිල්ලා අපි දැන් දොලෙන් පණමු ඉස්සෙල්ලා එහා පැත්තට. එහා පැත්තට යන්න ඕනේ කැලේට ගිහිල්ලා බලමු. කොහොමද මේ සිංහරාජ කැලේ මේ තියෙන සිංහරාජ කැලේ. අපි දැන් යන්න ඕනේ ඉස්සරහට. මේ ඉස්සරහට ගිහිල්ලා යන්න ඕන මචං. මේ කුඩල්ලෝ තින්නවා මේ. කුඩල්ලෝ විමානයයි මේක. මේ ඉතින් ඉස්සරහට ගිහිල්ලා මචං. කොහොමද? මේ තියෙන මචං මම ගෙදරින් අරන් ආපු දරමේ කියන්නේ. ඔය දින දැන් මචං මේ තමයි view එක. දැන් මං ඉන්න තැන. ලස්සනයි. මා ලස්සන මචං දැන් නොතනින් යන්න ඕනේ එහාට. මේ පැත්තට ගිහිල්ලා කැලේ ඇතුළට යන්න ඕනේ. ওই පැත්තෙන් ඔන්නෝම ගිහිල්ලා අර පැත්තෙන් උඩට යන්න ඕනේ. මේ පැත්තට. බලමු ඉතින් ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. අපි යංගු ඉස්සරහට. මචං ලිස්සනවා මචං. හරිද? එතනම ලිස්සනවා. ගල්වල පියද නේ. ඉතින් දැන් ඉස්සරහට යන්න ඕනේ. මම සෙරපිට ගලව ගත්තා. ගල් ලිස්සනවා මචං. පතට ආවොත් ඔක්කොම ඉවරයි. අපි ඉස්සරහට යන්කෝ. ටිකක් දුර ආව මචං. මේ පැත්තෙන් තමයි යන්න ඕනේ. මේ හැරින් තමයි කැලේට යන්න ඕනේ. සුදු ප්ලේස් එකක් තියෙනවා මචං මේ නාන්නේ මරු හරිද? මෙතන නානවා මම හිතන්නේ මාර ගැඹුරයි ඇති නේ. නෑ පෙන්නන්න. මේ තියෙනවා මචං ප්ලේස් එක.
අර පැත්තට යන්න ඕන. ඔන්න ওই පැත්තට මචං යන්න ඕනේ දැන්. ওই පැත්තේ හදන්නේ මොනවද දන්නවද අතන? ගල්ගුවා කියලා මන්ද මොකක්ද ඒකුත් තියෙනවා මේ. අපි යන් දැන් මම ලලසේ ඉඳන් ආවේ. මේ එදිනයි වඩු ටික. අපි ඉස්සරහට යන්කෝ තා ටික දුරක් යන්න ඕන මම තා ටික දුර. මචං දැන් කැලේ ඇතුළේ ඉන්නේ හරියද? වහිනවා මචං. පායන වෙහිල්ලක් වහිනවා මේ. දැන් ටිකක් ඉඳලත් ආවේ මං. මේ ඉහළ කොළ ඒ ටික තියෙනවා. දැන් ඉරිලත් වගේ මචං ඒවා මේ අපි ඉස්සරහට යම් මේ කැලේ පැත්තෙන්. අම්මෝ දැන් මචං කැලේ ඇතුළේ ඉන්නේ. මම තරමක් ටික දුර ආවා. තව යන්න ඕන මේ. තව එහාට යන්න ඕන. අපි ඉස්සරහට යන්කෝ. ඔන්න මචං දැන් හොඳටම වහිනවා. මේ වැඩේ කරගන්න පුළුවන් දන්නේ නැහැ. බලු බල්ලෙක්වත් නැහැ. ඕවයි මීල තනියම. අම්මට මම සුපිරි ප්ලේස් එකක් තියෙනවා. සුපිරි ප්ලේස් එකක් තියෙනවා මචං අපි එතනට. එතන නියමට ගැලපෙන වැඩේට. අපි ඉස්සෙල් එතනට යන්න. ඉතින් එතනට යනකම ඉන්න මචං මේ ඉස්සරහට යන්න. ඇස්ස පොඩ්ඩක් කරි පෑවුවොත් දෙයියනේ කියලා. හොඳයි මචං. ඇස්ස පොඩ්ඩක් කරි පායගත්තොත් අම්මෝ බුදු සරණයි. වැඩේ කරගන්න පුළුවන් නැත්තම් අයියෝ මාට කට්ටක් ගන්න. උදේ ඉඳන් බලන් ඉඳලා ආවා. ඇවිල්ලා ඇස්සට අහුණා. දැන් ආයෙමත් වහිනවා. අම්බෝ. අනලා ප්ලේස් එකට ආවා. මෙතන මාරුවා. අපේනද ගිය නා? අර දිය නැහැ. නේ. හරියන්නේ දිය නැහැ. රෙඩි ගඩි කේල් කොළ ටිකක් තෝරන දැම්මා. මෙතන හොඳයි මචං. මෙතන ප්ලේස් එක මාරු. මෙතන ඇඩේ කර. මෙතන මාරු. මාර මහන්සි මචං ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ මේ. රොඩ් එකක් දාලා තියෙන්නේ. මේ පැත්තෙන් බැස්සේ මචං හරිද? අර පේන සිංහලජ කැලේ. ඔය මේක මාර වැස්සක් වහිනවා මේ. හම් පොද වැටෙනවා මේ. මේ අපි දැන් ආය මචං මේ බාබිකියු වැද්දා. බාබිකියු කියන්නේ නිකන් ආසාවට වගේ නිකන්. මම කෑමක් හදන්න කියලා ඇදලා මේ බලමු. හරි ටික පටන් ගමු ඉස්සෙල්ලා මේ තන හදා ගන්න ඕන මචං මේ. මෙතන හදාගෙන ඉමු ඉස්සෙල්ලා. එතන හදාගෙන වැඩේ පටන් ගමු ඉස්සෙල්ලා අපි. බාණ්ඩයක් ගෙනා මේ කුකුලෙක් ගෙනාවා ෆුල් බෝල් කුකුල් මේක හොදලා ගමු ඉස්සෙල්ලා. මේ හොදලා මචං මං කුකුලව දැන් හොදගත්තා. හොදගෙන දැන් සුපිරි කෝට්ටක් තියෙනවා මේ. මේ තියෙන්නේ මෙන්න මෙතන මේ. ඒක දැන් මචං කපා ගන්නවා. අපි කපාගෙන මිස්සෙල්ලා. මේ තියෙනවා මචං මේ. ඒක කෝට්ට කපා ගත්තා මචං මේ සුපිරි කෝට්ට කපා ගත්තා. සිද්ධ කරගෙන ඉවරයි දැන් මේ දැන් මේක පොළොවට බස්ස ගන්න ඕනේ. පොළොවේ හිට කරපු ඉස්සෙල්ලා. පොළොව කොට හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේකත් හරි මචං. දැන් ඊළඟට කුකුලක් දාගෙන වැඩේට බයිමු. මචං දැන් මේ ඒ කෝට්ටත් සුද්ධ කරා. ඊට පස්සේ මචං කෙහෙල් කොලත් හරි. දැන් මට ඕනේ තව කිරිමැටි සෙට් එකක්. හරිද? කිරිමැටි තියෙනවා මේ මෙතන මම දැන් දැකලා පොඩ්ඩක් කැඩුවා මේ තියෙන්නේ මචං කිරිමැටි මේකේ ටිකක් කඩා ගන්නකො කඩලා ඒ ටිකත් අපි අතන අරයියා අරන් ගිහිල්ලා එතනින් එහාට වැඩි පටන් ගමු
ඉස්සෙල්ලා මචං සුදුලුණු ටිකයි සුදුලුණු ටිකයි කොච්චි ගෙනාව මචං දුම් දාන කොච්චි සෙට් එක. ඒ ටිකක් දාගෙන කොටාගෙන. දැන් මේ ටික හදන් ඉවරයි මේ ටික දාගන්න මචං අපි ඉස්සෙල්ලා මේක. මම දැන් අපි මේ ටික දාන ගමන් ඉන්නේ මේ මෙතන මිරිස් කුඩු තියෙනවා. මිරිස් කුඩු තියෙනවා. මොන පහ කුඩු තියෙනවා. පහ කුඩු තියෙනවා. අපට ඕන වෙනම මේ මචං ලුණු තියෙනවා. ඒ ටිකක් දැම්ම මචං. දැන් දාන්න ඕන මචං යෝගට් එක. ඒක දාන්න. මේකෙන් චුට්ටක් දාන්න. දැන් මේක අනාගන්නලා තමයි මචං තියෙන්නේ. ඒ ටික අනා ගන්නවා මචං. මම පේස්ට් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේ කුකුල පොඩ්ඩක් කපා ගමු. ඒක කපාගෙන මචං එතකොට පේස්ට් එකේ තියෙන අරෝමේ ඔක්කොම ඇතුළට යන්නේ. මම දැන් ගාන ගමන් ඉන්නේ මේ පේස්ට් එක හොඳට ගා ගන්න. ඒක දාගෙන ඊට පස්සේ මේ කූඩ ඇතුළට දාලා මේ පුට්ට ඇරිලා තමයි මචං තියෙන්නේ. මේක මචං අරකේ දාගන්න. හරි. දාලා මචං ගැට ගහගන්න. දැන් කැලෙන් ගැට ගන්න ඕන. දැන් කැලෙන් ගැට ගහගෙන ඕන මේ ඊළඟ වැඩේට යන්න. අයිමද ඒකත් ගැට ගහගත්තා. අපි දැන් මේක වටේට කෙහෙල් වල උසා ගමු. මොනවද දැන් ආවත් ඇස්සෙනවා මචං මේ වැඩේ කෙලවෙද්ද දන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි දැන් මේක උසා ගන්න ඕන මේ වල. ඊට පස්සේ වැඩේ හරියයිද දන්නේ නැහැ. බලමු අපි ඉස්සෙල්ලා. අනිත් කැලලක් අරගෙන ඇස්සොත් තමයි මචං කෙලවෙන්නේ වැඩේ. ආතල් ඔක්කොම කුඩුනවා ඇස්සොත්. වහින් නිපා කියලා ප්‍රාර්ථනා කරමු. මචං වැඩේට මං වැල් ටිකක් මදි මචං. මම වැල් ටික කපා ගන්නවා මම කැලේට. මේ අර ගැට ගහගෙන වැල් ඕන්න මචං. වැල් නෑ. කොහොම හයියද? කපා ගත්තා. මම දැන් ඒ ටික හරි දැන් මේ කිරිම ටික අනාගන්න තමයි තියෙන්නේ මචං. ඒක අනාගෙන ඒක ආගන්න. මචං දැන් අපි මේක අනාගෙන ඉවරයි. දැන් මේක ඉතින් ගෑවෙන්නේ නැතිනම් ගා ගන්න තමයි තියෙන්නේ. මොනවෙන් නෑ නෑ පොඩ අමාරුයි.
තව වතුරේ දාගන්න ඕන. මචං දැන් අපි වැඩේ ගොඩක් ඉවරයි මචං. ඔන්න මම වැඩේ කරගත්තා. මේක හරි අමාරුයි මචං. ගැලවෙනවා මැටි එක කරගන්න බෑ. මේ ටිකක් තියෙනවා උදාහරණයක් නේ. ටික දාගෙන දැන් මේ වටේට ගිනි තියාගන්න බෑ තියෙන්නේ. වහී දන්නේ මචං වැස්සනවන්න පෑවුවා අන්තා. ඉස්සෙහොම තිබ්බෙත් හරි පායලා. බලමුකද? ඔබේ චරවෙක් දන්නේ මේ බලමු. ඉතින් වටේට දර ටික දාගන්න ඕනේ. ඉතින් ලොකු දර ටික මේ මම ගෙදරින් අරන් ආපු ඒවා. මේ ටික වටේට දාලා ඊට උඩින් පොඩි පොඩි ඒවා දාගමු මචං. ෂේප් එක දාගෙන පස්සේ තමයි ගිනි දාගන්න ඕනේ. බලන්න මචං අදිනලා ඉන්න එක යනවා. මම තැලේ ටිකෙන් දර ටිකක් ගන්න වෙනවා. මම හිතුවා පිටයිස් එක්ක මචං පත්තු වෙයි ගන්න. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් දානවා මචං. මේ මම බලලා සබ්ස්ක්‍රයිබ් කරනවා කොල්ලට. ඔක්කොත් තමයි මචං කේස් එක යන්නේ. බලමු වයින්කක් නෑ. ඊළඟ කට්ට කාලා අන්තිමට ඔක්කොම කොල්ල වැස්සොත් පායනවා මචං. පියද්දින් පොඩියකුත් ගහනවා. සෙට් එක නම් දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ පත්තු කරගෙන ඉන්නත් තමයි. මම දැන් ඉදි කාඩේ යම පත්තු කරගන්න ගා තියෙනවා. දාලා කිතයි මචං ඒත් එක්කම වහිනවා. ඔන්න මචං දැන් වැඩේ වත් වෙන ගමන් තියෙන්නේ මේ මචං මේ අරක පත් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ මම හිතුවා මචං නාගන්න කියලා. අම්මෝ මේ මාර දැවිල්ලා මචං අත්තේ මේ වෙලාව තියෙන්නේ. පොඩ නාගන්න ඕන වගේ නාගන්නත් කම්පැනි මාර සීතල අවතුර. මේ සීතලයි කියන්නේ පට්ටම සීතලක් තියෙන්නේ. ඕ නාන්න නම් බෑ මචං. ගොඩ හොද ගන්න නිසා. මාර සීතලයි වතුර. වැස්සේ නෑ මචං. පොඩ්ඩක් වැස්සේ නෑ. ඉතින් මේ දැන් මේක තාටියකින් හරි මචං. ඒකයි මේක මෙහෙම වීඩියෝ එකක් තියෙන්නේ. බැටරි එක හරි ඒක එතනින් වෙනවා මේ තාටියෙන් කන්න තමයි තියෙන්නේ. අර ටික පොඩ්ඩක් ලං කරගමු. අම්මෝ මාර සනීපයි අයියා. අරගේ නාලා මෙතන ඇවිල්ලා ගිනි වැල්ල ළඟ ඉද්දි කියලාද.
ලස්සනට යනවා මේ ෂේපේ පත්තුවේ. බලමු අපි ඉතින් මොකද වෙන්නේ කියලා. කන්න පුළුවන් ඒත් දන්නේ නැහැ මේ. පැස්සේ නැතොත් කන්න පුළුවන් නැත්තම් තමයි කේස්. ඉතින් මේ දැන් මේක තාටියකින් හරි මචං. ඒකයි මේක මෙහෙම වීඩියෝ එකක් තියෙන්නේ. ඒක එතනින් වෙනවා මේ තාටියෙන් කන්න තමයි තියෙන්නේ. අර ටික පොඩ්ඩක් ලං කරගමු. අම්මෝ මාර සනීපයි යා. අරගේ නාලා මෙතනල්ල ගිනි වෙල්ලන් ඉද්දි කියලාද. මොකද දැන් නම් ඇති වගේ වැඩේ. ඉතින් කලවගෙන ඉස්සෙල්ලා. මචන් දැන් ඒක හරි මේ ඉතින් මැක්ඩික් ගලවගෙන ඉන්නේ. අදට තම්බිලා තියෙන්නේ මචන් මට පේන විදියට. අන්න පුළුවන් වුණොත් හොඳයි. මාරු සුවඳක් එනවා මචන්. ඉස්සෙනවා ඒක හරි මචං දැන් අපි මේක ඉස්සෙල්ලා මෙතන අස් කරගෙන මේතනින් තියාගමු. මචං දැන් බඩු පාර හරි මේ බාබකියු වෙලා තියෙන්නේ කුකුලා බාබකියුද පයිද මොනවද මම දන්නේ. කොහොම හරි වෙන්න ඕන හැමදේම වෙලා තියෙන්නේ මේ. ඔයාලට පේනවනේ. කොහොමද වැඩි හරි මචං දැන් අපි මේක ලියාගෙන මිස්සෙල්ලා. ඉතින් මචං ඉස්සලා තියෙන්නේ මේක. මොකද කිච්චනවා. දැන් මචං සුපිරි ඇස්සක් එන්න හදන්නේ වැස්සට කලින් ගෙදරට රැඳ ගන්න ඕනේ. ඉතින් සුපිරිදම තියනවා මේ පුලා මචං ගෙදරින් ගෙනා දෙහිලි අපි දෙහිලි දාලා අපිට ගෙලත් වෙනවා ඔය ඒකාරි උන ලුණු ටිකක් තියනවා අපි මේක බෙදලා දාමු. ini kiamat sama dia. Macam itin supirnya payah di nih, payah nih pici lah. Kalah kan? Kalah kan? Kanan deh, mau kanan. Malah asal macam ni lah. Ni bateng singlai kali. Ni bateng hotel apa? Itu nak gini balik. Maskal. Ada lah. Ambo, tak boleh baca tu. Itu macam video ada apa tu nak kau lihat? කෑමත් තමයි දින්නේ මචං ඉතින් මේ කවුරුත් දැන් කන්නේ මේ වීඩියෝ නැත්නම් කොල්ල සබ්ස්ක්‍රයිබ් කරලා මේ ලයික් කරලා කමෙන්ට් දා සබ්ස්ක්‍රයිබ් කරලා ඒක මචං මාරම රහක් තියෙන හරියද රහයි කියන්නේ සාර ගානට විලට තියෙන වත්තු දිවල මේ බොන්නල උතර දෙන්න දැන් උතර දෙන්න මේක තමයි බොන්නේ. ඒත් එක්ක වීඩියෝ කරගන්න මචං වෙලාවක් නැහැ. ඒකයි අවුල තියෙන්නේ. අවුල කියන්නේ වැඩත් එක්ක අදත් මේ වැස්සත් එක්ක පේනවනේ. අහස මාර කළුවනේ.
මේ ඒවත් එක්ක නෑ මම වීඩියෝ කරන්න ආවා. ඉතින් මේ මං කියන එක ඇහෙනවද දන්නේ නෑ. මෙතන සද්ද වැඩි මේ එන මචං. අපි ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ හොඳ නම් කොල්ලන්ට සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ ලයික් කරලා දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා දෙනවා. මේ එහෙනම් ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. බුස්සන්නයි පරිස්සමෙන් ඉන්නවා. ආයෙත් එක්කන්ට ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. හරිද? ජය වේවා.